ආයුබෝවන් බුධ ග්‍රහයා කටක ලග්නය වෙත එන්නේ කටක ලග්න හිමි ඔයාව මුළුමනින්ම නතු කරගන්න බලාගෙන. එහෙනම් කටක ලග්න හිමි ඔයාට මේ බුධ ග්‍රහ මාරුව බලපාන්නේ මොන විදිහටද කියලා බලන්න. මුලින්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාගේ කාලය විනාඩි 2ක් වෙන් කරගන්න. මේ ඔයාගේ සිතවිලි බොහොම ගැඹුරු වෙන, ඔයාගේ වචන බොහොම බලවත් වෙන, ඔයාගේ මතකයන් නැවතත් සජීවී වෙන බොහොම හොඳ කාලයක්. ඔයාගේ මනස බොහොම හිමින් රැලි නගන නිසංසල මුහුදක් වගේ කලබල නැතුව අර්ථාන්විත විදිහට වැඩ කරනවා කියලා ඔයාට දැනෙවි. කලින් විසිරීලා වගේ තිබුණු අදහස් එක තැනකට හිමින් ගොනු වෙලා ලස්සනට සකස් වෙනවා කියලාත් ඔයාට හිතේවි. අනිත් අයත් එක්ක සිද්ධ වෙන සාකච්ඡා සංවාද පවා වෙනදාට වඩා ඵලදායී විදිහට දැනෙන්න පටන් ගන්න කාලයක්. මේක ඔයාගේ මතකය සහ බුද්ධිය වඩා දියුණු කරන කාලයක්. පවුලේ අයත් එක්ක එකතු වෙලා සතුටු සාමිචියේ යෙදීම වඩාත් සතුටුදායක කාරණාවක් විදිහට ඔයාට දැනෙවි. ඔයා වටේ ඉන්න අයටත් ඔයාගේ අවංකකම, උණුසුම් හෘදයාංගම බව වඩාත් තදින් දැනෙන කාලයක්. ඒක නිසා බොහෝ දෙනෙක් ඔයාට ආකර්ෂණය වෙනවා කියලාත් ඔයාට දැනෙන්න පටන් ගන්න කාලයක්. ඒත් හිටපු ගමන් ඔයාගේ හිත අනපේක්ෂිත විදිහට වෙනස් වෙන්න පටන් ගත්තොත් පුදුම වෙන්න එපා. සිතුවිලි වලට අධිපති චන්ද්‍රයාගේ රාශියක සිතුවිලි වලටම සම්බන්ධ බුධ ග්‍රහයා ඔයාගේ හැඟීම් වලට ලොකු බලපෑමක් කරනවා. කල්ැතුවම දැනගෙන සූදානමින් හිටියොත් ඔයාගේ මනසේ සිද්ධ වෙන කිසිම පෙරලියකට ඔයා බය වෙන එකක් නැහැ. ඔයාට ලේඛන කලාව, සංගීතය වගේ නිර්මාණාත්මක දේවල් ප්‍රකාශන විදිහට එළිදක්වන්න මෙන්න මේක බොහොම දීප්තිමත් හොඳ කාලයක්. ඔයාගේ වචනවලට අනිත් අයට සැනසීම සහ ආශාදයක් ලබා දීමේ බලය කාන්තු වෙලා තියෙනවා. ඔයාගේ වචනවල තියෙන සත්‍යවාදී බව නිසාම අනිත් අය ඔයාට අහුම්කම් දෙන්න වැඩි කැමැත්තක් දක්වන බවක් ඔයාට දැනෙවි. එහෙමනම් ඔයා සාහිත්‍යයට හෝ කලා නිර්මාණ වලට බර කෙනෙක් නම් ඔයාගේ නිර්මාණයක් එළිදක්වන්න බය වෙන්න එපා. ඉතින් මේ ඇවිත් තියෙන්නේ කටක ලග්න හිමි ඔයාගේ කාලය කියලා දැනගෙන ඔයාගේ ආත්මයට ඕනෑම දෙයක් පිටතට සංවේදනය කරන්න මේ කාලය ප්‍රයෝජනයට ගන්න. ඔයා දැන් ඉන්නේ ඔයා හරියටම ඉන්න ඕනේ තැන කියන එක මතක තියාගන්න. දැන් චක්‍රය පටන් අරගෙන ඉවරයි. ඉතින් මේ ගැන ඔයාට හිතන දේ අමතක නොකර කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. ඒ වගේම ඉදිරියේදී මේ වගේ වීඩියෝ නරඹන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න ඔයාට ජය වේවා. තරු අරණ ඔබේ ආත්මයට ආමන්ත්‍රණය කරන්න අපිට ඉඩ දෙන්න.